Hello guys, welcome back to our YouTube channel. ඔන්න ඉතින් ඔයාලට ආයෙත් අලුත් vlog එකක් ගෙනාවා. මේක ස්පෙෂල් vlog එකක්. මම මේ වීඩියෝ එක ගන්නේ ජනවාරි 13. ජනවාරි 13 කියන්නේ මගේ මැනිකගේ බර්ත්ඩේ එක. ඉතින් ඔය දැන් ඔතන මමයි තාත්තයි මල්ලි අපි තුන්දෙනා යන්නේ අපේ සුදු මම්මලගේ ගෙදරට මැනිකට පොඩි සර්ප්‍රයිස් පාටි එකක් ඇරේන්ජ් කරන්න තමයි අපි එහාට මේ යන්නේ. මැනික සුපුරුදු පරිදි වැඩට ගිහිල්ලා එයා දන්නේ නැහැ අපි මෙහෙම කිසිම දෙයක් කරනවා කියලා. එයාට අපි 12ට රෑ 12ට කේක් එකක් ගෙනල්ලා කැපුවා. ගිෆ්ට් සේරමත් දුන්නා. එයා ඉතින් හිතන්නේ නැහනේ අපි මෙහෙම දෙයක් ආයි කරයි කියලා. අපි ඒ වෙලෙත් කිව්වා ආයේ නෑ මේ පාර කරන්න බෑ මොකොත් මේ ඒ නිසා ඔන්න ඉතින් ඔච්චරයි කියලා පොඩි බොරුවක් දෙකක් කියලා රෑ ෂේප් කරා. ඔන්න ඉතින් දැන් අපි සුදු මම්මලගේ ගෙදරට ආවා. මේකේ තියෙන ලොකුම විශේෂය මේක ගොඩක්ම විශේෂ. ඇයි කිව්වොත් මැනිකගේ අම්මයි අම්මයි අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් ඔයාලා බලයි මොකක්ද මේකේ තියෙන විශේෂ කියලා. ඒක ගොඩාක් විශේෂයි මොකද අම්මලා ඉන්නේ මොනරාගල මැනික ඉන්නේ දැන් රුවන්වැල්ලේ අපේ ගෙදර. එයා මෙහෙ ඉඳන් තමයි ජොබ් එකට යන්නේ. ඉතින් මෙයා ගොඩක් ආසාවෙන් හිටියේ අම්මා හැම දකින්න. ඒත් අම්මලා කියලා තිබුණේ මේ පාර එන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා මැනික ගොඩක් දුකින් හිටියේ. ඒ වගේම ඔය දැන් හස්කි බේබි නටන්නේ අපිත් එහෙ ගොඩ දවසකින් ගියේ. ඉතින් එයාගේ සතුටට එයා ඉතින් ඔය දාගලනවා. එයාගේ සතුට ප්‍රකාශ කරන්න එයා එහෙම. අපි දැන් එහෙට ගිහිල්ලා ගේට් චුට්ටක් ක්ලීන් කරලා වැඩේ කරන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් ඔය දවල් මල්ලි මමයි ඉතින් වැඩේට බැස්සා. මහප්පයි මම්මයිත් ගොඩක් උදව් කරා. ඔය දැන් චූඩි මහත්තයා වැඩ. ඒ වගේම තමයි මම කියන්න ඕන විශේෂම දෙයක් තියෙනවා. මම්මා මට කිව්වා ගෙදර ඕන විදිහට මට මගේ ගේ කියලා හිතාගෙන ඉදා දවසේ මගේ වැඩේ කරගන්න කියලා. ඉතින් ඒකට ගොඩාක් ස්තුති කරනවා මම මම්මටයි මහප්පටයි. අපි මැනිකව සර්ප්‍රයිස් කරන්න කාර් එක තමයි ගත්තේ. කියන්නේ කාර් එකේ ඩිකියේ කේක් එක තියලා තමයි මැනිකව සර්ප්‍රයිස් කරන්න ගත්තේ. දැන් මැනික ගෙදරට එනවනේ. දැන් එතකොට වැඩක් නැහැ වගේ නිසා ගෙදර ගේ ඇතුලේ අපි ලාස්ට් කරලා තිබුණොත් කියලා අපි එකට ගත්තේ කාර් එක. ඔය තියෙන්නේ ආෆ්ටර් ලුක් එක. මැනික ආවට පස්සේ අපි මැනිකට උඩ තට්ටුවටවත් එන්න දුන්නේ නැහැ. එයාව පල්ලෙන් අරගෙන පාතම තියාගෙන හිටිය කට්ටිය එනකන් අම්මලයි එයාගේ යාළුවෝ 3-4 දෙනයි එනකන් එයාව අපි එළියට ගත්තේ නැහැ. තව ටිකකින් බලන්න පුළුවන් එයා කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයා අපේ channel එකට තාම අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මනරම් මුදුවදන් සවනතට වැසීනෙන් ඉසනකින් නුඹ සොයන්නේදී මගේ ප්‍රේමා तेरीला वहाँ घेर सिद्से दिलूना मैदान कनसमा होने पे मसरले मुझे दुर्बिया बनना होने एक कम में लोगे नंबर ये ඔන්න ඉතින් යා සර්ප්‍රයිස් වෙච්ච විදිහ ඒක කොච්චර සුන්දරද කියනවා නම් එයාගේ මූණෙන්ම ඒක පේනවා. එයා ගොඩාක් සතුටු වුණා. අම්මයි. එයාගේ යාළුවෝ 3 දෙනයි දැක්කම එයා ගොඩාක් සතුටු වුණා. ඉතින් අපිට ඒකම හිතට මාර සැනසීමක්. දැන් අපි මේ කේක් කපන්න තමයි යන්නේ.
asral himi matada nube madhuvitu vidire verala tale ainitu asral ma pitanga pele ඔව් දැන් එයා ෆැමිලි එකේ කට්ටියට තමයි ඔය කේක් කවන්නේ. ඔතන ඉස්සලාම ආවේ අම්මම්මා. ඊට පස්සේ ආවේ එයාගේ අම්මා. ඊට පස්සේ ඉන්නේ මගේ ෆැමිලි එකේ කට්ටිය. ඉතින් වැඩේ ප්ලෑන් කරපු විදිහට ලස්සනටම වුණා. එයා ගොඩාක් සර්ප්‍රයිස් වුණා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ අන්තිමට මොකද වෙන්නේ කියලා. madhuvitu vidire verala tale ainitu asral ma pitanga pele sandu sisilai masita patana suwe e sandanu bamai yaad apare mage atusita ibema tu can be a vi suvayana kiye lemagatu tani devadutiyam tani tapinavi he asral himi matada nube madhuvitu ඔන්න ඉතින් දැන් කේක් කවලත් ඉවරයි. පාර කියන වද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කලකින් මතිද සිටේ තව අනිවාර්යෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. අපි ඩාන්ස් කරනවානේ. ඒවට සින්දු කියන්නේ මනිකගේ යාළුවෙක්. ඒ යොහන් අයියා. ඇත්තටම මාරම වොයිස් එකක් තියෙන යාට මාර ලස්සනයි. අපේ පාටි එක එන්න එක දක්වා සින්දු කිව්වේ යොහන් අයියා. ඉතින් යොහන් අයියා ඔයාලට ගොඩාක් තෑන්ක්ස්. අපි වෙනුවෙන් ඇවිල්ලා අපිව ගොඩාක් සතුටු කරාට. තව මගේ වචනේ පිළි අරගෙන මැනිකව සතුටු කරන්න ආපු කාවින්ද අයියටයි ධර්ම අයියටයි මම තෑන්ක්ස් කරනවා. ඇත්තටම ගොඩාක් ස්තුතියි ඔයාලා ආවට.